ඔයාට හිතිලා තියෙනවද? ඔයා කොච්චර මහන්සි වෙලා වැඩ කරත් සීත කාලෙටත් පැලෙනකම් කොඳු මාරුනකම් හිටගෙන පැය ගාණක් වැඩ කරත් හැමදාම එකම චක්‍රයක හිර වෙලා ඉන්නවා වගේ. ඔයා කවදාරි ඔයාටම කියාගෙන තියෙනවද මම ලංකාවේ ඉඳන් ඉතාලියට පැමිණියේ මේ වගේ ජීවිතයක් ගත කරන්නද කියලා? මමත් අවුරුදු ගානකට කලින් ඔය වගේ හිටිච්ච ඔය වගේ අත්දැකීම් ලැබපු කෙනෙක්. චාව මම ඇන්ජලෝ ෆර්නැන්ඩෝ. මම ඉතාලියට එද්දි මගේ වයස අවුරුදු 17යි. මමත් කාලයක් විශ්වාස කරා ගුරුවරු දෙමව්පියෝ මේ හැමෝම කියනවා වගේ හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙනගෙන ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරලා මූල්‍ය වශයෙන් සාර්ථක වෙන්න කියලා. නමුත් ඉතාලිය අවුරුදු 3ක් අධ්‍යාපනය හදාරලා ෆැක්ටරි වල මැක්ඩොනල්ඩ් වගේ ෆාස්ට් ෆුඩ් කම්පැනි වල සුපර් මාකට් වල වැඩ කරලා ඊට පස්සේ ඉතාලියේ බැංක් එකක නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වුණාට පස්සේ මම තේරුම් ගත්තා ඇත්ත මොකක්ද කියලා. කවදාකවත් රැකියාවක් මගේ මූල්‍යමය නිදහස ලබා ගන්න බෑ. බුද්ධිමත් ආයෝජනයක් සහ හොඳ ෆයිනෑන්ෂල් එඩියුකේෂන් එකක් මගින් විතරයි ඒ දේ ළඟා කරගන්න පුළුවන් කියලා. මම ඔයාලට මෙච්චර කාලයක් සබ්ස්ක්‍රයිබර්ස්ලා 1250කටත් වැඩි මගේ YouTube නාලිකාව ඔස්සේ ඔයාලට ඉගැන්වුවේ ඉතාලියේ ඉන්වෙස්ට් කරන්න හැටි සහ ෆයිනෑන්ෂල් එඩියුකේෂන් සම්බන්ධව. නමුත් මම ඔයාලට කවදාවත් කියලා තිබුණේ මේ හැමදේම කොතනින්ද පටන් ගත්තේ කියන එක. අද ඒ හැමදේම ඔයාලට මේ වීඩියෝ එක මගින් මම ෂෙයා කරනවා. ඉතාලියට අවුරුදු 17න් ඇවිත් යුනිවර්සිටි යන්න නැතුව නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වෙලා මුදල් පිළිබඳ කොහොමද හරි සත්‍ය අවබෝධ කරගත්තේ කියලා. මම ඉතාලියට ආවේ අප්‍රේල් මාසේ. ඒ වෙනකොට ඉතාලියේ ලොක්කොට සීත තිබුණේ නැහැ. නමුත් සීත ටිකක් තිබුණා. එයාපෝට් එකට ආපුවාම මට හැමදේම අමුතු හැඟීමක් තමයි දැනුනේ. ලැන්ග්වේජ් එක, ඉතාලි ජාතිකයෝ, ඒ වගේම හුළඟ පවා මේ හැමදේක්ම අමුතු විදියට තමයි මට ෆීල් වුනේ. මගේ තාත්තා ගොඩක් මහන්සි වුණා මාව ඉතාලියට ගෙනල්ලා එයාට හම්බුන්නේ නැති ලස්සන ජීවිතයක් මට ලබා දෙන්න. මම ඉතාලියේ අවුරුදු 3ක් ග්‍රැෆික් ඩිසයිනින් ඩිප්ලෝමා එකක් කරා. මම හිතුවා ඉතාලියේ ජීවිතේ සාර්ථක වෙන්න ගන්න ඕන පළවෙනි ස්ටෙප් එක ඒක කියලා. නමුත් මට ඉක්මනින්ම වැටහුණා ඉතාලියේ ජොබ් එකක් හොයාගන්න එක ඒ තරම් ලේසි නැහැ කියලා. විශේෂයෙන් අපි වගේ විදේශ ජාතිකයන් හට. ඉතාලියේ මගේ පළවෙනි ජොබ් එක වුණේ ප්‍රසිද්ධ කම්පැනි එකක් වන මොන්ඩොදෝරි ප්‍රින්ටිං එකේ මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහට සේවය කරන එක. මම පැය ගාණක් හිටගෙන වැඩ කරා. හැමතිස්සෙම මැෂින් වල ශබ්ද බද්ද. ඒ වගේම තීන්ත සුවද. මේ වගේ කන්ඩිෂන් වල. සමහර දවස්වල ඩේ ෂිෆ්ට්, නයිට් ෂිෆ්ට් ඔය වගේ වැඩ කරා. කාලයකට පස්සේ මම සුපර් මාකට් වල, මැක්ඩොනල්ඩ් වල පාවා වැඩ කරා. ගෙදරට එද්දි හැමතිස්සෙම ඇඳුම් වල බැදපු තෙල් සුවඳ. මම කම්කරුවෙක් විදියට අවුරුදු 10කටත් වඩා මේ විදියට වැඩ කරා. මම වැඩ කරපු හැමතැනම මම දැක්ක දෙයක් තමයි මගේම ජොබ් එක තාම කරන අවුරුදු 50 60 අය. හැමතිස්සෙම මාසයේ අවසානයේදී යූරෝ 1-2 ගණන් කර කොච්චර සල්ලියක් ඉතුරු වෙලා තියෙනවද කියලා බලන එක. මම මටම කියාගත්තා මම ඉන්න තත්ත්වය වෙනස් කරේ නැත්තම් මටත් වෙන්නේ කවදාරි ওই දෙයම තමයි කියලා. වැඩ ඇරිලා රැ වෙලා ගෙදර ආපු හැම අවස්ථාවෙම මගේ රළු වෙච්ච අත් දෙක දිහා බලන් මම මටම කියාගත්තා මගේ ජීවිතේ ඉතුරු කාලේ මට මේ විදිහට ගෙවන්න බෑ කියලා. දවසක් මම තීරණය කරා දැන් තමයි මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන කාලය කියලා. මම ඉතාලියේ වැඩ කරන අතරතුර ඔන්ලයින් අවුරුදු 3ක් සෙල්ෆ් ස්ටඩි කරා නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වෙන්න. ගොඩක් අවස්ථාවල පැය 10ක් 12ක් වැඩ කරලා ඇවිත් ආයෙ රෑ 10 ඉඳන් පාන්දර 1-2 වෙනකන් ස්ටඩි කරලා පාන්දර 7ට ආයෙ නැගිටලා වැඩට ගියා. ඒ කාලේ තිබිච්ච ප්‍රෙෂර් එකක් නිසා මම හැමතිස්සෙම රෑ නිින්දෙන් ඇඬුවා කොහොමද ඉදිරියට මම මේ විදිහට යන්නේ කියලා. නමුත් කල්පනා කරාම මට තියෙන එකම විසඳුම මේක කියලා මම දැනන් හිටියා. නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වුණාම ලැබෙන සැලරි එකෙන් ෆයිනෑන්ෂලි මගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියලා මම හිතුවා. අවුරුදු ගාණක් සෙල්ෆ් ස්ටඩි කරලා මම නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වුණා. මට තාමත් අද වගේ මතකයි මගේ කොන්ත්‍රාත්ව තෙම්පෝ ඉන්දෙටර්මිනාතක අස්සම් කරපු දවස. මගේ අම්මා තාත්තා සතුට වැඩිකමට ඇඬුවා. මම හිතුවා මම දිනුම් කියලා. ෆයිනෑන්ෂලි මගේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා මම හිතුවා. නමුත් අවුරුද්දක් විතර ගියාට පස්සේ මට තේරුණා කෑම බීම, රෙන්ට්, ගෑස් බිල්, වාහනේට පෙට්‍රල් ගෙවුවට පස්සේ අතේ ඉතුරු වෙන යුරෝ 200ක් හෝ 300ක් වගේ මුදලක්. මට හිතුණා මම කොච්චර හොඳ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරත් මාව උගලකට අහු වෙලා වගේ කියලා. මට තේරුණා මගේ ජීවිතේ අවුරුදු 15කටත් වඩා මම ෆලෝ කරලා තියෙන්නේ අපිව පොඩි කාලේ ඉඳන් ඉස්කෝලවල ගුරුවරු දෙමව්පියෝ අපේ මයින්ඩ් එක හදපු සිස්ටම් එකකට කියලා. ඒ තමයි හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගන්න හොඳ ඩොක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් වෙන්න කියන එක. නමුත් කොච්චර හොඳ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරත් අන්තිමේට අපි කාගේ හරි රූකඩයක් වෙලා අපේ වටිනා කාලේ ශ්‍රමය අපි වැය කරන්නේ කාගේ හරි ඩ්‍රීම් එකක් වෙනුවෙන් කියලා මම තේරුම් ගත්තා. ජොබ් එකෙන් එක්තරා විදියක සැනසීමක් ලබා දෙනවා වගේම එක්තරා විදියකින් නිහඬව උගලක අපි හිර කරනවා. ආදායම හා වියදම එක හා සමාන වුණාම ජීවිත කාලෙටම ජොබ් එකකට හිර වෙලා තමයි ඉන්න වෙන්නේ. මම මගේ දෙමව්පියෝ දිහා බලපුවාම මම දැක්කේ අවුරුදු 40ක් වැඩ කරත් මාසය අවසානයේදී හැමතිස්සෙම ගෙවන්න තියෙන බිල් ගැන හෙන කනස්සල්ලෙන් ඉන්නේ. මම හිතින් මෙහෙම කියාගත්තා. මම මේ දේ වෙනස් කරේ නැත්තම් ජීවිත කාලෙටම නිදහසක් නැතුව ජොබ් එක කරන්න වෙන්නේ කියලා. මගේ වාසනාවට ඔන්න ඔය කාලේ තමයි මගේ මෙන්ටර් මුණ ගැහුනේ.
ඒ තමයි මම වැඩ කරපු බැංක් එකේ ෆන්ඩ් මැනේජර්. එතකොට තමයි මම සල්ලි කියන දේ ගැන ඇත්ත තේරුම් ගන්න පටන් ගත්තේ. ඒ තමයි ආදායමක් කියන්නේ ජොබ් එකක් කරලා උපයන දෙයක්. ධනය කියන්නේ ආයෝජනය කරලා ගොඩනගන දෙයක් කියලා. ජොබ් එකෙන් අපේ එදිනදා ජීවිතයේ අවශ්‍යතා සපුරනවා. නමුත් මූල්‍යම වශයෙන් අපිට නිදහසක් ලබා ගන්න බෑ. ජොබ් එක කෙරුවොත් විතරයි අපිට මාසික මුදලක් අතට එන්නේ. මූල්‍යමය නිදහස ලබා ගන්න අපිට ඇසට්ස් තියෙන්න ඕන. අපි නිදියන් එද්දි අසනීපයක් වෙලා ජොබ් එකට යන්න බැරුව එද්දි එහෙම නැත්නම් අපිට ජොබ් එක නැති වුණත් අපි වෙනුවෙන් වැඩ කරලා සල්ලි අපිට එන ආදායම් මාර්ග අපි ගාව තියෙන්න ඕන. මම මේ දේවල් ගැන රිසර්ච් කරන්න, ප්‍රැක්ටිකලි කරන්න මගේ මෙන්ටර්ගේ මාර්ගයෙන්, ඒ වගේම YouTube වීඩියෝස්, ෆයිනෑන්ෂල් එඩියුකේෂන්, ඔන්ලයින් කෝසස්, ETF ස්ටොක්ස් මේ දේවල් මම අවුරුදු 10ක ඉඳන් ප්‍රැක්ටිකලි කරනවා. මගේ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක උනේ යූරෝ 200ක් ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල ඉන්වෙස්ට් කරන එක. මුල් කාලෙදි මම ටිකක් බයෙන් හිටියේ. ඒ නිසා මම හැමතිස්සෙම මගේ ෆෝන් එකෙන් ලොග් වෙලා බැලුවා ප්‍රයිස් කොහොමද තියෙන්නේ කියලා. මගේ පෝර්ට්ෆෝලියෝ එකේ වැලියු එක ටිකෙන් ටික වැඩි වෙද්දි මම මගේ ජීවිතය ඇතුලෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. ජීවිතේ පළවෙනි වතාවට මම S2කින් දැක්කා සල්ලි මං වෙනුවෙන් වැඩ කරන එක. ඉතින් මගේ සහෝදර සහෝදරියනි මට තේරෙනවා ඔයාලගේ හැඟීම්. ලංකාවේ සිට විදේශ රටකට පැමිණිලා කට්ටක් කාලා ජීවිතේ සාර්ථක කරගන්න මහන්සි වෙන හැටි. නමුත් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඔයාලගේ ස්ටෝරි එක මේ විදිහට නෙමෙයි ඉවර වෙන්න ඕන. මමත් ඔය වගේ අවුරුදු 10ක් කම්කරුවෙක් ලෙස මහන්සි වෙලා ඊට පස්සේ නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක්. දැන් මගේ ධනය ඉන්වෙස්ටිං මගින් ගොඩනගනවා. ඔයාටත් ඒ දේම කරන්න පුළුවන්. ඒ දේ කරන්න මේ විදිහට පටන් ගන්න. මුලින්ම ඔයාගේ මූලික අවශ්‍යතා. ඒ කියන්නේ කෑම බීම, ගෑස් බිල්, රෙන්ට්, කරන්ට් බිල්. මේ වගේ දේවල් වලට අඩුව මාස 6කටවත් එමර්ජන්සි ෆන්ඩ් එකක් හදා ගන්න. ස්කැලබල් කැපිටල් වගේ කමිෂන් ෆ්‍රී බ්‍රෝකර් account open කරලා මාසික යුරෝ 50 ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. ඒ දේ දීර්ඝකාලීනව කරන්න. මම මගේ YouTube channel එක පටන් ගත්තේ මගේ අවුරුදු 10ක කොටස් වෙන පොළ ආයෝජන එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරලා ඔයාලත් මම වගේ ඉතාලි ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන සාර්ථක ආයෝජකයෙක් කරන්න. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරලා එයාලවත් මේ ජර්නි එකට එකතු කරගන්න. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලව නැවත හමු වෙනකම්. චාෝ alla prossima.